In the quiet forest at twilight, a tiny firefly spotted a lost little bird. What an unexpected friend! The little bird tried to take off, but the forest seemed so big. The firefly glowed brighter to guide the way. Together, they faced a sparkling river. With the firefly's light, every step became safe and magical. Suddenly, a shadow loomed. The little bird shivered, but the firefly shone even brighter, giving courage. Through the rocks and twisting paths, the tiny firefly led the little bird onward, never letting go. At last, the little bird could see its nest perched in the warm glow of the sunset, almost home. Safe at last, the little bird snuggled into its nest. The firefly twinkled above, happy for a friend well guided. Welcome everyone. ඔයාලා මේක තුල ඉන්නේ සඳරස් ටෙක් ඇකඩමි YouTube channel එකෙන් ගෙන තවත් වීඩියෝ එකකට. ඉතින් ඔයගොල්ලෝ දැනටමත් දන්නවා ඇති අද මොකද්ද මේ වීඩියෝ එකෙන් කරන්න යන්නේ කියලා. ඉතින් ඔයගොල්ලෝ මුලින් දැක්කා වගේ ලස්සන ෂෝට් කාටුන් එකක් හදාගන්න විදිය තමයි අද වීඩියෝ එකෙන් කියලා දෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ ගොඩක් දැකලා ඇති TikTok එකේ එහෙම නැත්නම් YouTube එකේ යනකොට මේ වගේ AI වලින් නිර්මාණය කරපු කාටුන්ස් එහෙම නැත්නම් විවිධ වීඩියෝස් තියෙනවා. ඉතින් මෙන්න මේ වීඩියෝ ඔයගොල්ලන්ට YouTube එකට එහෙම නැත්නම් Facebook එකට දාලා මුදල් උපයන්න හැකියාව තියෙනවා කියලා ඔයගොල්ලෝ දැනටමත් දන්නවා ඇති. හරි guys, ඉතින් මම මෙන්න මේ අද වැඩේට AI tools 3ක් use කරනවා. පළවෙනි tool එක තමයි ChatGPT, දෙවෙනි එක Grok AI එක, තුන්වෙනියට මම use කරනවා Levan Lab එක. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා අනිවාර්යෙන් වීඩියෝ එක like එකක් දාන්න, channel එක subscribe කරන්න. ඒ වගේම යාළුවොත් බලන වීඩියෝ එක share කරන්නත් කියලා මතක් කරනවා. ඉතින් guys එහෙනම් වැඩි කතා නැතුව අපි යන් කොහොමද මේ කාටුන් එක හදාගන්නේ කියලා බලන්න. හරි guys, ඉතින් මේ වැඩේදී අපිට ඉස්සෙල්ලාම ඕන වෙන්නේ ChatGPT එක. ඉතින් මම ChatGPT එකෙන් අපිට ඕන කරන scene ටික හදා ගන්න තමයි හදන්නේ ඉස්සෙල්ලාම. මම මේ විදිහට ChatGPT එකට ඉස්සෙල්ලා message එකක් දාන්නම්. දාලා ඉවරලා මට ඕන විදිහම ChatGPT එකට කියන්නම්. මට දැන් ඕන Disney type එකට යන පොඩි cartoon එකක් හදා ගන්න scene 7ක තියෙන එකක්. ඒ කියන්නේ images 7ක් මට generate කරගන්න ඕනේ. මම මෙතනදී ChatGPT එක කියනවා එක කියලා ඉවරලා මට images 7 generate කරගන්න prompt 7ක් දෙන්න කියලා තමයි මෙතනදී මම කියන්නේ. ඔයගොල්ලන්ට මෙතනදී ඔයාට ඕන scene ගාන වෙනම ඔයාට ඕන type එක මෙයාට සිංහලෙන් ඔයා මේ විදිහට දන්න විදිහට කියන්න. එතකොට මෙයා අපිට ඒක සේ scene එකට එයා කතාවක් හදලා ඒක scene වලට කොටස් වලට බෙදලා අපිට prompt generate කරලා එවනවා. ඉතින් අපිට තියෙන්නේ ඊට පස්සේ prompt එක copy කරගෙන ගිහිල්ලා image ටිකයි video ටිකයි generate කරගන්න තමයි. හරි. මම දැන් මේ විදිහට මේක මෙයාට type කරගත්තා. දැන් මම මේක send කරගන්නම්. හරි. ඔයාලට පේනවා දැන් මෙයා ChatGPT එක අපිට scene 1 2 3 4 කියලා මේ විදිහට scene ටික generate කරලා දුන්නා. හරි. ඔයගොල්ලන්ට දැන් තියෙන්නේ මෙන්න මේ scene වලින් පළවෙනි scene එක copy කරගන්න. copy කරගෙන ඉවර වෙලා අපිට තියෙන්නේ අපේ image generate කරන තැනට යන්න. ඉතින් මම image generate කරන්න පාවිච්චි කරන්නේ Grok AI එක. මේ විදිහට මම මේ prompt එක copy කරගෙන මම යනවා Grok AI එකට. ආවට පස්සේ මේ විදිහට තමයි බලා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට ඉස්සෙල්ලාම මේකට Google account එකකින් log වෙන්න වෙනවා. log වුණාට පස්සේ මෙන්න මේ වගේ තැනකට තමයි අරන් එන්නේ. ඊට පස්සේ ඔයා මුලින්ම මෙන්න මෙතන මේ setting වලට ගිහිල්ලා මෙන්න මේ behavior කියන එකේ enable automatic video generator කියන එක off කරගෙන මෙන්න මෙතනින් ඔයාට වීඩියෝ එක හදා ගන්න ඕන size එක select කරගෙන prompt එක දෙන්න තමයි තියෙන්නේ. එතකොට මේකෙන් ඔයාට images ටිකක් generate කරලා දෙනවා. ඊට පස්සේ ඔයාට මෙතනින් කැමති එකක් select කරගන්න තමයි තියෙන්නේ. මම දැන් මෙතනින් මට මෙතන පළවෙනි එක set වගේ මම ඒ හින්දා මේ පළවෙනි image එක select කරගන්නවා. select කරගෙන මුලින්ම මෙන්න මේ ඉරිතුන ටික් කරලා මේක save කරගන්න ඕනි. save කරගෙන ඉවර වෙලා ඔයාට තියෙන්නේ ආයිත් පාරක් අර අපි copy කරන් ආපු prompt එක මෙන්න මෙතන මේ පහළ paste කරලා ඉවර වෙලා මෙන්න මෙතන තියෙනවා video option එක. ඒක video option එක select වෙලා තියෙන්නේ. මෙන්න මෙතනින් ඔයාට මේක send කරන්න තමයි තියෙන්නේ. එතකොට ටිකක් වෙලා ගියාට පස්සේ ඔයාට මේක පළවෙනි scene එක පොඩි වීඩියෝ ක්ලිප් එකක් විදිහට ජෙනරේට් වෙන්න පටන් ගන්නවා. ජෙනරේට් වුණාට පස්සේ අපිට තියෙන්නේ
මේකේ ඊළඟ එක ජෙනරේට් කරගන්න. ඉතින් ඊළඟ එක ජෙනරේට් කරගන්න කලින් පොඩි වැඩ ටිකක් කරගන්න තියෙනවා. ඉතින් අපිට මේකේ පළවෙනි සීන් එක ඉවරෙන් තැනින් දෙවෙනි සීන් එක පටන් ගන්න විදිහට හදා ගන්න ඕන. ඉතින් ඒකට මෙන්න මේ විදිහට ඉමේජ් එක වීඩියෝ එක ජෙනරේට් වුණාට පස්සේ අපිට මේක මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒකට අපි දැන් සීන් එක කොපි කරගන්න ඕනේ මේකේ අවසාන. මෙන්න මේ විදිහට මම වීඩියෝ එක ස්ටොප් කරගෙන මේ වීඩියෝ එකේ අවසානට ඇදලා දාලා වීඩියෝ එකට රයිට් ක්ලික් කරලා ඉවරලා මෙන්න මෙතන තියෙනවා copy video frame කියලා. මෙන්න මේක ක්ලික් කරලා ඉවරලා මේකේ අවසාන ෆ්‍රේම් එක කොපි කරගන්නවා. කොපි කරගෙන ඉවරලා ඔයගොල්ලන්ට මෙන්න මෙතන පහළ තියෙන ඩවුන්ලෝඩ් බටන් එකෙන් මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ එකක් බැක් වෙලා මෙන්න මෙතනට මං ඇවිල්ලා අපි දැන් කොපි කරගත්ත ෆ්‍රේම් එක ඉස්සෙල්ලාම පේස්ට් කරගන්න ඕනි. ඊට පස්සේ chat gpt එකට ගිහිල්ලා ඔයාගේ දෙවෙනි prompt එක කොපි කරගන්න. කොපි කරගෙන ඉවර වෙලා මෙන්න මෙතනට එන්න. එතකොට මේ විදිහට මේක ලෝඩ් වෙලා අපේ අවසාන සීන් එක පළවෙනි මේකේ ජෙනරේට් කරපු එකේ එනවා. ඊට පස්සේ මෙතනට දෙවෙනි prompt එක දීලා ඔයාට send කරන්න තමයි තියෙන්නේ. ඉතින් මෙතන ඉඳන් ඔයාට images නෙමෙයි කෙලින්ම videos generate කරගන්න පුළුවන්. මෙතනදී ඉතින් හැම එකකම generate කරලා ඉවරනාට පස්සේ අර වගේ අවසාන scene එක copy කරගෙන ඉවර වෙලා ඊළඟ prompt එක ගෙනල්ලා දෙන්න ඕන. එතකොට තමයි අපේ scene ඒ කියන්නේ පටන් එක වීඩියෝ එකක් ඉවරෙන් තැනින් ඊළඟ එක පටන් ගන්න විදිහට හදා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් හරි අපේ දෙවෙනි වීඩියෝ එකක් ජෙනරේට් වුණා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට මේකෙන් අර විදිහට සීන් එක කොපි කරගන්න පුළුවන්. මේක ස්ටොප් කරලා මෙතන අවසානටම ගෙනල්ලා රයිට් ක්ලික් කරලා ඉවරලා මෙන්න මේ විදිහට කොපි කරගෙන මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරි ඉතින් මේ විදිහට ඔයගොල්ලෝ සීන් 7ම කරගන්න ඕනි. 7ම කරගත්තට පස්සේ ඔයගොල්ලොන්ට මේකේ වීඩියෝ එක ජෙනරේට් කරන ඉස්සරහට වැටි කරගෙන යන්න පුළුවන්. ඉතින් මේ විදිහට තුන්වෙනි එකත් කොපි කරගන්නවා මං. හරි. මං ඉතින් වෙලා යන හින්දා මේ 7ම ජෙනරේට් කරගත්තට පස්සේ එතනින් ඉස්සරහට කරන ටික කියලා දෙන්නම්. හරි. මේක තමයි මගේ 7 වෙනි සීන් එක. ඉතින් මේකෙත් මම මේක නම් අර විදිහට කරගන්න අවශ්‍ය නැහැ. මේක සේව් කරගන්න විතරයි ඕනි. මගේ 7 වෙනි සීන් එක මේකත් මම මේ විදිහට සේව් කරගන්නවා. හරි. මේක සේව් කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට බෑක් කරලා බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපි ජෙනරේට් කරගත්ත වීඩියෝස් ටික අපේ කතාවට අදාළ සීන් ටික මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ දැන් අපිට කරන්න ඕන මෙන්න මේ කතාවට අදාළ සීන් එක බෑග්ග්‍රවුන්ඩ් එකේ කියන්න ඕන. ඒක ඉංග්‍රීසි වලින් හරි එහෙම නැත්නම් සිංහලෙන් හරි අපි කියන්න ඕන. ඉතින් ඒකට මම chat gpt එකේ ටයිප් කරලා දානවා මට මේකට බෑග්ග්‍රවුන්ඩ් එකෙන් කියනවා වගේ කතාව කියනවා වගේ ඒකට වොයිස් ටික ගන්න prompt එක හදලා දෙන්න කියලා මම මේ විදිහට chat gpt එකට දානවා. එතකොට එයා අපිට සීන් එකෙන් සීන් එකට අදාළ විදිහට අපිට ලස්සන්ට කතා බෑග්ග්‍රවුන්ඩ් එකකින් කියන විදිහට හදලා එවනවා. ඔයගොල්ලන්ට ඕන නම් මේක සිංහලෙන් ගන්න පුළුවන්. ඉතින් සිංහලෙන් chat gpt එකෙන් ඒ තරම් පිළිවෙලකට ලස්සනකට එන්නේ නැහැ. ඔයාට ක්‍රියේටිව් විදිහට ඒක හදලා ගන්න පුළුවන් නම් සිංහලෙන් හදාගන්න. එහෙම නැත්නම් මෙතන මේ විදිහට ඉංග්‍රීසියෙන්ම කොපි කරගන්න. හරි. කොපි කරගෙන අපි දැන් යන්න ඕන Learn Lab එකට. Learn Lab එකෙන් තමයි අපි මෙන්න මේ ජෙනරේට් කරගත්ත prompt ටික අපි audio බවට පත් කරගන්නේ. මෙන්න මේ විදිහට ඇවිල්ලා මෙතන text to speech වලට ගිහිල්ලා ඔයගොල්ලන්ට මෙතනින් කැමති voice එකක් select කරගන්න පුළුවන්. හරි. මේ විදිහට මම එක voice එකක් මෙතනින් select කරගන්නම්. select කරගෙන ඉවර වෙලා ඉස්සරහට කරන විදිහ කියලා දෙන්නම්. හරි. මේක මම select කරගෙන මෙතනින් මේක select කරගත්තා. හරි. ඊට පස්සේ දැන් තියෙන්නේ ඔයගොල්ලන්ට මෙන්න මෙතන ඇවිල්ලා අපේ prompt එක paste කරන්න. paste කරලා ඉවරලා මෙතන පහළ තියෙනවා generate speech කියලා. ඒක click කරන්න තමයි ඕනි. මෙන්න මේක click කරාට පස්සේ ඔයගොල්ලෝගේ prompt එකට අදාළ ඒ වචන ටික මේකෙන් කටහඬ විදිහට generate වෙනවා. ඊට පස්සේ මෙන්න මෙතනින් මේක ඔයගොල්ලන්ට download කරගන්න පුළුවන්. ඉතින් මේකත් ඔයගොල්ලෝ මේ විදිහටම scene 7ටම අදාළ ඔක්කොම ටික මේ විදිහට මෙතනින් copy chat gpt එකෙන් copy කරගෙන Learn Lab එකට දාලා අර විදිහට හදා ගන්න ඕන අපේ scene 7ම. හදාගත්තට පස්සේ අපිට කරන්න තියෙන්නේ ඒ ටික ඔක්කොම එකතු කරලා ඉවර වෙලා ලස්සන වීඩියෝ එක අපේ අන්තිම වීඩියෝ එක හදාගන්න තමයි. ඉතින් ඒ වීඩියෝ එක හදාගන්න විදිය මම මේ ටික ජෙනරේට් කරගෙන ඉවරුනාට පස්සේ ඔයාලට කියලා දෙන්නම්. හරි. මේ විදිහට මම වොයිසස් ටික ජෙනරේට් කරගත්තා. ඊට පස්සේ මම මගේ පහසුවට මෙතන ඩවුන්ලෝඩ් වලට ඇවිල්ලා මේ ටික රීනේම් කරගන්නම් පිළිවෙලට 1 2 3 කියලා. නැත්තම් මේක වීඩියෝ එක හදන්න ගියාම
චුට්ටක් පැටලෙන්න ඉඩ තියෙනවා. ඒ හින්දා මම මේ විදිහට මේ ටික රීනේම් කරගන්නම්. අපේ ඇනිමේෂන් ටික රීනේම් කරගත්ත මේ විදිහට. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ වොයිස් ටික තියෙනවා. මේ ටිකත් ටග් ගාලා රීනේම් කරගන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඉතින් වීඩියෝ එක බලන ගමන් මතක් කරනවා අනිවාර්යෙන් ලයික් එකක් දාන්න, channel එක subscribe කරන්න. ඒ වගේම කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. යාළුවෙක්ට බලන්න වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. හරි, මෙන්න මේ විදිහට මම ටග් ගාලා මේ ටික රීනේම් කරගෙන යන්නම්. රීනේම් කරගෙන ගිහිල්ලා ඔයගොල්ලොන්ට කරන්න තියෙන්නේ ඔයගොල්ලොන්ගේ මොකක් හරි වීඩියෝ එඩිටින් software එකකට මේක දාලා ඉවරලා එඩිට් කරගන්න තමයි. ඉතින් මම මේකට CapCut එක මෙතනදී use කරනවා. මෙන්න මේ විදිහට CapCut එක open කරගන්නවා මම. හරි, CapCut එක open කරගෙන මම මෙතන select කරගන්නම් ඉස්සෙල්ලාම අපේ වීඩියෝ clip ටික. අපි ඒ කියන්නේ AI වලින් generate කරගත්ත වීඩියෝ clip ටික මම select කරගන්නවා මේ විදිහට. හරි, මෙතනින් open දෙන්නම්. තව එකක් තියෙනවා. හරි, ඒකත් මේ විදිහට මම open දෙන්නම්. හරි, අපි scene ටික ගත්තා. ඊට පස්සේ අපි දැන් audio ටිකත් මෙතනින් මේ විදිහටම දාගමු. නැත්තම් අපිට වෙනම add කරන්න ගියොත් ප්‍රීමියම් මම මේ normal CapCut එක තියෙන්නේ ප්‍රීමියම් එකට යන්න වෙනවා. ඉතින් මෙතනින්ම අපිට audio ටික හදා ගන්න හැකි. හරි, මේ විදිහට මම දැන් scene ටික පිළිවෙලට add කරගන්නම්. ඉතින් මේක ඔයගොල්ලොන්ට ෆෝන් එකෙන් උනත් කරගන්න පුළුවන්. PC එකක්ම ඕන වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට ලස්සනට පිළිවෙලට scene ටික add කරගෙන ඉවර වෙලා එහෙට මෙහෙට පොඩ්ඩක් adjust කරගෙන voice එකේ ගානට adjust කරගෙන වෙලා පොඩ්ඩක් වීඩියෝ එක slow කරලා එහෙම නැත්නම් voice එක අනාවශ්‍ය වලින් චුට්ටක් cut එකක් දාලා එහෙම ඔයගොල්ලන්ට වීඩියෝ එක හදා ගන්න පුළුවන්. CapCut හරි InShot හරි එහෙම මොකක් හරි වීඩියෝ එඩිටින් software එකකට දාලා ඉවරලා මෙන්න මේක හදා ගන්න පුළුවන්. හරි guys, ඉතින් මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ වීඩියෝ ක්ලිප් ටිකයි audio ටිකයි ගානට set කරගත්තට පස්සේ ඔයගොල්ලොන්ට ඉතින් මෙන්න මේ විදිහට වීඩියෝ එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙන්නේ ඔයගොල්ලොන්ට මේක export කරගෙන ඔයගොල්ලෝ use කරන YouTube channel එකකට හරි එහෙම නැත්නම් Facebook account එකකට හරි මේක upload කරන්න තමයි. හරි guys, ඉතින් ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ. අපිට මෙන්න මේ චූටි short cartoon video එක නිර්මාණය කරගන්න. ඉතින් මේකට ඔයගොල්ලෝගේ අදහස් එක්ක ඔයගොල්ලොන්ට මේවා YouTube FB upload කරලා monetization අරගෙන dollars earn කරන්න හැකියාව තියෙනවා. ඉතින් එහෙනම් guys, අදට මේ වීඩියෝ එක ඉවර කරන්න තමයි හදන්නේ. ඊළඟ වීඩියෝ එක අරන් එනකම් ඔයාලා හැමෝම පරිස්සමට ඉන්න.